අයිබෝන් කියලා ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා සුරගුරු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. අද අපි කටක ලග්නයට 2026 7/13 දිනෙන් පසු උදාවන ඉදිරි මාසය සඳහා පලාපල විග්‍රහයක් ගෙන එන්නයි මේ සූදානම. ඉතින් මේ දිනවල කවුරුත් කතා කරන ගුරු ග්‍රහයාගේ උච්ච වීම අපි ඉත අවධානයෙන් බැලුවොත් ගුරු ග්‍රහයා ගෝචරයෙන් කටක රාශියේ සංක්‍රමණය වෙමින් පවතිනවා. ඉතින් මේ සංක්‍රමණය අවුරුද්දක් විතර පවතිනවා. ඉතින් මේ දිනවල ඒ ගුරු ග්‍රහයා කටක රාශිගතව සංක්‍රමණය වීම කටක ලග්න හිමියන්ගේ ලග්න භාවයේ සංක්‍රමණය වීමක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට කටක ලග්න හිමියන්ගේ ලග්නේ ගුරු ග්‍රහයා උච්ච බලයෙන් සංක්‍රමණය වෙනවා. එතකොට අපි මේක අති විශේෂ අවස්ථාවක්. මොකද නයිසර්ගික සුබතාවෙන් ඉහළම තලයේ වැජවෙන ග්‍රහය තමයි ගුරු ග්‍රහයා කියන්නේ. එතකොට මේ ගුරු ග්‍රහයාගේ උච්ච වීම ඉතාමත්ම හොඳයි. විශේෂයෙන්ම කටක ලග්නයට ඉතාමත්ම හොඳයි. මොකද ලග්න භාවයේ උච්ච බලයෙන් ක්‍රියා කිරීම නිසා. ඉතින් අපි බලමු මේ ගුරු ග්‍රහයාගේ උච්ච වීම කටක ලග්න හිමියන්ට කොහොමද සුබ අසුබවාදී විදිහට බලපෑම් ඇති කරන්නේ කියලා. අපි ඉතා පරීක්ෂාකාරීව එම උච්ච ගුරු ග්‍රහයා දිහා බැලුවාම එම ගුරු ශනිගේ නැකතක තමයි තියෙන්නේ. එම ශනි තත්කාල කේන්ද්‍රයට අනුව 22 වනි දෙර්කානාධිපති තමයි වෙන්නේ. ඊට අමතරව ආරූඪ ලග්නයට අනුව UL ශනි තැන්පත්ව සිට 9 වෙනි භාවයේ තැන්පත්ව තියෙනවා. මේ හේතුවෙන් පෙර පින් ඵල දෙන 9 වෙනි භාවයේ සුබ ඵල නසනු ලබයි. තවද කටක ලග්න හිමියන්ගේ පියාට අසුබ ඵල ගෙන දෙන කාලයක් තමයි මේක. ලග්නාධිපති සඳුද 12 වෙනි ගෝචරයේ වීම හොඳ පිහිටීමක් නෙවෙයි. ආරූඪ ලග්නය හෙවත් AL 11 වෙනි පතිත වීම යහපත් වුවත් කටක ලග්නයේ ඒ බාධක ස්ථානයේ බැවින් එමගින්ද යහපත් ප්‍රතිඵල හීන කරනු ලබනවා. දැන් අපි ධනස්ථානය හෙවත් දෙවැන්න ගැන සලකා බැලුව විට ආරූඪ ලග්නයෙන් ඒ 11 තැන්පත්ව තිබීම ඊටාම යහපත්. නමුත් දෙකාධිපති රවි මිථුන රාශියට නෑකම් කියමින් 12 වෙන්නේ තමයි තියෙන්නේ. බාධක ග්‍රහයා වන සිකුරු දෙවැන්නේ වීම මත තමගේ තැන්පත් ධනයට දේපල උරුමයෙන් ලැබෙන දේවල් වලට කාන්තා පාර්ශවයෙන් බාධා එල්ල විය හැකි කාලයක් තමයි මේක. තවද එම සිකුරු 64 වන නවාංශකාධිපතියා වීම මත එම බාධා තවත් තීව්‍ර කරනවා. ඊට අමතරව කේතු දෙවැන්නේ තැන්පත් වීම මත ධනස්ථානයේ ලැබෙන ප්‍රතිඵල හකලුවා දමනු ලබනවා. තුන්වැන්නාධිපති 12 වෙන්නේ තැන්පත් වීම මත තමාගේ සහෝදර සහෝදරියන් තමාගෙන් ඈත්ව වෙසෙන බවක් පෙන්눔 කරනවා. තවද ඒ තුන 6 වෙන්නට පතිත වීම මත සතුරු ස්ථානගත වී ඇති අතර සහෝදර සහෝදරියන්ගෙන් සුබදායි ප්‍රයෝජනයක් මේ දිනවල නම් නොලැබෙනු ඇත. එම බුද වක්‍ර වී ඇති අතර වක්‍ර ග්‍රහයා රාහු තමයි නිවේදනය කරන්නේ. රාහු 8 වැන්නේ තැන්පත් වී ඇති අතර ඒ 6ද 8 වැන්නේ තියෙන්නේ. මේ නිසා තමාගේ සහෝදර සහෝදරියකට හදිසි අනතුරකට මුහුණ පෑමට ඇති ඉඩකඩ වැඩි. කටක ලග්න හිමියන්ගේ හතරාධිපති සිකුරු දෙවැන්නේ තැන්පත් වීම සුබදායි වුවත් එම සිකුරු බාධක ග්‍රහයා වෙනවා. එසේම ආරූඪ ලග්නයෙන් A4 12 වෙන්නේ වීම මත කටක ලග්න හිමියන්ට තමාගේ නිවෙසින් ඈත් වීමට සිදුවන කාලයක් පෙන්눔 කරයි. කටක ලග්න හිමියන්ගේ පස්වැන්නාධිපති කුජ 11 වෙන්නේ වීම යහපත් වුවත් 11 වෙනි භාවය කටක ලග්න හිමියාට බාධක ස්ථානයේ වෙයි. එම කුජ සඳුගේ නැකතක වීමත් එම සඳු 12 වෙන්නේ වීමත් කටක ලග්න හිමියාගේ දරුවන්ට යම් බාධා ඇති විය හැකි අතර දරුවන්ගෙන් ඈත් වීමක්ද මේ දිනවල සිදු විය හැක. ඊට අමතරව ඒ 9 පස්වැන්නේ තැන්පත් වීම මත තමාගේ දරුවන්ට పూర్ව කර්ම ඵල දෙන කාලයක් බවට පත්ව ඇත. ඒවා සුබ හෝ අසුබ විය හැක. විශේෂයෙන්ම පස්වැන්නෙන් පවුලේ පළමු දරුවා හෙවත් වැඩිමල් දරුවා නිවේදනය කරයි. එම නිසා පවුලේ පළමු දරුවා ලවා බෝධි පූජා තැබීමෙන් මහා සංඝරත්නයට දානමාන දීමෙන් අපල මගහරවා ගත හැකි වනු ඇත. ඒ තුන 6 වෙන්නේ පතිත වීම මත වික්‍රමාන්විතව තමාට රැකියාවකට යම් යොමුවීමක් හෝ
ස්ථාවරත්වයක් සාදා ගැනීමට උත්සාහ කළද ඒ 6 අටවැන්නේ පතිත වීම මත මනා සාර්ථකත්වයක් ළඟා කර ගැනීම අසීරු වනු ඇත. ඒ 7 11 වැන්නේ තැන්පත් වීම මත සහකරුවෝ සහකාරියට යම් සුබ ප්‍රතිඵල ලබා දුන්නද බාධක ස්ථානයේ බැවින් ඔහුට හෝ ඇයට බාධාවන් වලට මුහුණ දීමට සිදු වෙයි. ඒ වගේම 7 අධිපති ශනි 9 වැන්නේ තැන්පත් වුවත් එම ශනි බුධගේ නැකතක වීමත් එම බුධ 12 වැන්නේ වක්‍ර වීමත් රාහු 8 වැන්නේ වීමත් නිසා සහකරුගෙන් හෝ සහකාරියගෙන් වෙන්වීමට උවද හැකියාව පවතී. UL 9 වැන්නේ තැන්පත් වීම මත පෙරපින් ඵල නොදෙන බවකුත් ඒ 9 පස්වැන්නේ පතිත වී එහි අධිපති බාධක ස්ථානයේ තැන්පත් වීමත් තවද එම කුජ සඳුගේ නැකතක වීමත් එම සඳු 12 වැන්නේ වීමත් මත දරුවන් ලග්න හිමියාගෙන් ඈත් කරන ස්වභාවයක් පෙන්눔 කරයි. නමුත් 9 වැන්න අධිපති ගුරු උච්ච වී තිබීමත් ලග්නේ පතිත වීමත් මත භාවයේ ඵල නිරූපණය කරන පෙරපින් හා ජන්මියාගේ පියා යනාදියට දැඩි ලෙස අහිතකර බලපෑමක් ඇති නොවනු ඇත. කටක ලග්න හිමියන්ගේ 10 වැන්නද මේ දිනවල දැඩි ලෙස පීඩා වී ඇත. ඒ 8 එහි තැන්පත් වීමත් බාධක ග්‍රහයාගෙන් හා බාධක ස්ථානය නිරූපණය කරන ඒ 11න් පීඩා වී ඇති ඒ 2 එහි තැන්පත් වීමත් මත රැකියාවට දරුණු ලෙස අසුබ ඵල ගෙන දෙනු ඇත. එසේම ඒ 10 12 වැන්නේ පතිත වීමත් සමග රැකියාව නිසා දුර බැහැරකට යාමට හෝ රැකියාව නැති වී යාමක්ද සිදුවිය හැක. 11 වැන්නද බාධක ස්ථානය නිසා පීඩා වී ඇති අතර 5-10 අධිපති කුජ එහි තැන්පත් වී සිටියත් එම කුජ සඳුගේ නැකතක වී එම සඳු 12 වැන්නේ පතිත වීම කටක ලග්න හිමියාගේ අතමිට මිල මුදල් නොරැඳෙන සති කිහිපයක් ඉදිරියේදී එනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල කටක ලග්න හිමියන්ට තත්කාල ග්‍රහචාරයට අනුව ඊටාම අසුබ කාලයක් ඉදිරි සති කිහිපය තුලදී නිර්මාණය වී ඇත. නමුදු ගුරු ලග්නේ උච්චව තැන්පත් වීම මගින් ගුරුගේ ඇති නෛසර්ගික සුබතාවය නිසා අසුබ තත්වයන් බොහෝ දුරට වැළකී යනු ඇත. කෙසේ නමුත් ඉහත දැක්වූ කරුණු ජන්මියාට යන දශාව අනුව හා ග්‍රහයන් පිහිටා ඇති ආකාරය මත තරමක් දුරට වෙනස් විය හැක. කෙසේ නමුත් කටක ලග්න හිමියන් බෝධි පූජා පැවැත්වීම හා මහා සංඝරත්නයේ පිදීම, තමාගේ මවට සැලකීම, ඒ වගේම වයසක දුගියයට සැලකීම, දුගී ස්ත්‍රීන්ට සැලකීම, අසරණ ළමයින්ට මේ ආදී හැමෝටම තමාට හැකි පමණ උදව් කිරීමෙන් ඉදිරියට පැමිණෙන බාධා අපල උපද්‍රව මගහරවා ගන්න පුළුවන්. ඉතින් කටක ලග්න හිමියන් තමාට කොතරම් බාධා පැමිණියත් තමාගේ දෛනික වැඩ කටයුතු අතපසු කරගන්න නැතුව ඒ අදාළ ප්‍රතිකර්ම කරමින් තමාගේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න මේ අපි ඉදිරි පලාපල මාසයක පමණ ඉතා කෙටි කාලයකට තත්කාල ග්‍රහචාරයෙන් තමයි කටක ලග්න හිමියන්ගේ ඉදිරිපත් කරේ. ඉතින් ඒ කටක ලග්න හිමියන්ට ඉදිරිපත් කළ පලාපල ඔබ ඉතා අවධානයෙන් අසා හිටියනම් ඔබට ඒවා හිතට අරගෙන ඒවට ඉතා ක්‍රමානුකූලව මුහුණ දීලා ඒවට ඉතා බුද්ධි ගෝචරව මුහුණ දීලා ඒ අපල මගහරවාගෙන තමාගේ ඉදිරි වැඩ කටයුතු ඉතා සාර්ථකව කරගන්න අපි මේ ඉදිරිපත් කරන ලද වීඩියෝව උපයෝගී කරගන්න කියලා අපි ඔබ සැමගින් ඉල්ලා සිටිනවා. එතකොට ඔබට ඒ සඳහා මේ වීඩියෝ උදව්වක් වුණා නම් අපේ channel එක subscribe කරන්න. අපි ඉදිරියටත් මේ වගේ අනිත් ලග්න හිමියන්ට සතිපතා පලාපලයක් ගෙන එනවා. හැමදාම සඳුදා දින අපේ ලග්න පලාපල විස්තරය ඔබට වීඩියෝ එකක් හරහා බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින අපිත් එක්ක ඔබට බුදු සරණයි. ඉතින් කෙනෙකුගේ යන දශාව අනුව කෙනෙකුගේ ග්‍රහ පිහිටීම අනුව මේ පලාපලයන් යම් තරමක් දුරට වෙනස් වෙනවා. ඒද ඇත්තටම ඔබට හොඳම දේ තමන්ගේ ජන්මපත්‍රය හොඳ දෛවඥ කුලවා පරීක්ෂා කරගන්න එක. ඔබට අවශ්‍ය නම් අපේ හරහා ඒ දේ කරගන්න ඉතිරිය දැක්වෙන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා ඔබට අපි හා සම්බන්ධ විය හැකි. ඔබගේ ජන්මපත්‍රය අපි ඉතා නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා.